සුබ දවසක් හේවා ආදරණීය ඔයාලා හැමෝටම. අලුත් මාසයක් කියන්නේ අලුත් පාරක් ඔබට විවෘත වෙන මාසයක්. අද අපි බලමු පික් අ කාඩ් රීඩින් එකකින් ඔයාට මේ මැයි මාසය කොහොමද කියලා. මම ඔයාට පෙන්නනවා පින්තූර 3ක්. ඒකෙන් ඔයාගේ හිතට තදින්ම ඇදෙන පින්තූරයේ අංකය ඔයා මතක තියාගන්න ඕනේ. දැන් අපි මේ පින්තූර ටික බලමු. මම හිතනවා ඔයාලා දැන් පින්තූරය තෝරගන්න ඇති කියලා. ඒ පින්තූරයේ S2 වහගෙන හොඳට හිතේ තදින්ම ඇද ගන්න ඕනේ. දැන් අපි බලමු මේ මාසය ඔයාට කොහොමද කියලා. ඔයා තෝරගත්තේ පින්තූර අංක 1 නම් මේ මාසය ඔයාට කොහොමද? මේ මාසය ඔයාට සාමකාමී මාසයක්. පවුලේ සංසන් බවක් හා එකිනෙකා අතර හොඳ සම්බන්ධතාවක් ගොඩනැගෙන මාසයක්. ඔයාට ඔයාගේ හදවතට මදක් නිවෙන්න අවශ්‍ය බව දැනෙනවා. ඔයාට පීඩාකාරී අවස්ථා ගෙන දෙන සාධක වලින් ඈත් වෙන්න බලනවා. ඔයා ඒවට විසඳුම් හොයාගන්න බලනවා. ඔයා ධනාත්මක සිතුවිලි පසුපස ලුහු බදිනවා. ඒ ධනාත්මක සිතුවිලි ඔයාට ආකර්ෂණය වෙනවා. මේ මාසය ඔයාට ධනාත්මක මාසයක් බවට පරිවර්තනය කරගන්න හරි ලේසියෙන්ම පුළුවන්. මේ මාසය ඔයාගේ ආදරයට කොහොමද කියලා කතා කරොත් පරණ මතක වැඩියෙන් මතක් වෙන මාසයක්. ඒක නිසා ඔයා මේ පරණ මතකත් එක්ක ගනුදෙනු කරද්දී ඉතා පරිස්සමෙන් ගනුදෙනු කරන්න වෙනවා. නැත්තම් ඔයාට ඔයාගේ නව ආදරයට ඇති දොරටුව වැහිලා යන්න පුළුවන්. ඔයාට ජීවිතේට නව ආදරයක් එන වගේ දැනෙන මාසයක් වුණාට ඒ ආදරය නිවැරදි ආදරයද කියලා ටිකක් සොයා බලන්න වෙනවා. මොකද මේ මාසය ආදරය සම්බන්ධයෙන් ගත්තොත් ටිකක් පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕන මාසයක්. ඔන්න ඔයා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හිටිය කෙනෙක් නම් මේ මාසය ඒකට සුබ මාසයක්. ඔයාට ඒ සඳහා සමහරක් විට තවත් කෙනෙකුගෙන් ඔයා බලාපොරොත්තු නොවන විදිහේ උදව්වක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඔයා හිතනවටත් වඩා ලොකු දියුණුවක් මේ මාසය තුළ ව්‍යාපාරය ආරම්භ කරත් ඔයාට ලබා ගන්න පුළුවන් වේවි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයා සංසුන්න සහ විමසිලිමත්ව කටයුතු කරොත් ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට මේ මාසය අවාසියත් වාසියත් බවට පත් කරගන්න පුළුවන් තරම් ප්‍රබල මාසයක් බවට පත් කරගන්න පුළුවන්. දැන් අපි බලමු ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට මේ මාසය කොහොමද කියලා. මේ මාසය ඔයාට වැඩ අධික මාසයක්. හැබැයි අලුත් වැඩකට හොඳ මූලාරම්භයක් ගන්න පුළුවන් මාසයක්. ඒ වගේම තමයි ඔයාට අලුත් අවස්ථා විවර වෙනවා. උදාහරණයක් විදිහට business ideas, project, traveling opportunity වගේ දේවල් ඔයාට ලැබෙන්න තියෙන මාසයක්. ඒ වගේම තමයි ඔයාට ඇත්තටම ආදරය කරන, ඔයාට ඇත්තටම අවශ්‍ය පුද්ගලයා කවුද කියලා ඔයාට තේරෙන්න පටන් ගන්නවා. මේක ඔයාගේ ආදරයට වඩා තීරණාත්මක කාලයක්. ඔයාගේ ආදරවන්තයා ඔයාට හරියටම මුණ ගැහෙනවා කිව්වොත් නිවැරදි. ඒ වගේම තමයි මේ මාසය ඔයා ටිකක් දඩබ්බර විදිහට කටයුතු කරන්න පුළුවන්. ඒක නිසා තීරණ ගද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වුණාට ඔයාට මේ මාසය දැවැන්ත ආරම්භයක් විශ්ව විසින් සලස්වලා තියෙනවා. දැන් අපි බලමු ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට මේ මාසය කොහොමද කියලා. මේ මාසය ඔයාට දැනේවි ඔයාට ඔයාව අලුතෙන් හම්බ වෙනවා වගේ. අමුතු හීලින් එකක් ඔයාට වෙන්න තියෙනවා. ඒ වගේම තමයි ඔයා අතීතෙත් එක්ක මෙච්චර දවසක් දුවදුව හිටියනම් ඔයාට ඒ අතීත මතක අමතක කරලා අලුත් මතකත් එක්ක අලුත් ආරම්භයක් ගන්න මේ මාසය හැකි වෙනවා. ව්‍යාපාරික වශයෙන් ගත්තත් ඔයාගේ යම් පසුබෑමක් සිද්ධ වෙන්න පුළුවන්. අධ්‍යාපනික වශයෙන්මුත් යම් කිසි පසුබෑමක් බාධකයක් එන්න පුළුවන්. හැබැයි ඒ බාධකයේ පන්නරයක් කරගෙන ඔයාට ජයග්‍රහණය වෙස යන්න පුළුවන්. ඔයා මේ මොහොතේ ජයග්‍රහණය වෙද දුවමින් සිටින අයට වඩා මදක් පසුබසින් හිටියත් ඔයාට ඔයා මේ පසුබැසීම නිසාම ඒකම ඔයා පන්නරයක් කරගෙන ඔයාට ඉදිරියට ඒ වගේ දැන් දුවන කට්ටියට වඩා දෙගුණයක් වේගෙන් දුවන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඔයාට ඔයා ගැන හරි කොන්ෆිඩන්ස් එකක් ලැබෙනවා. ආදරය ගැන කතා කරොත් නම් මේ මාසය ඔයාට අනිත් ෆයිල් දෙකම තෝරපු අයට වඩා ඉතාමත් හොඳ මාසයක්. ඔයා කාගේ හරිත් එක්ක රීකනෙක්ට් වෙන්න බලාගෙන ඉන්නවනම් ඒ කියන්නේ ඔයාට ඒත් එක්ක තිබ්බ සම්බන්ධය නතර වෙලා නැවතත් ආයේ සම්බන්ධ පටන් ගන්න හිතනවනම් මේක ඔයාට හොඳ මාසයක්. ඒ වගේම තමයි ඔයා පැරණි මිතුරෙකුගේ හෝ ට්‍රස්ට් එකකගේ මැසේජ් එකක් ඔයාට එන්න පුළුවන්. ඒ වගේ ආදරයට නවම ආරම්භයක් ලබා ගැනීමට හොඳ මාසයක් කියලා මේක කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මේ මාසේ ඔයා මෙච්චර කල් අනිත් අයගේ ජීවිත ආලෝකමත් කරා නම් මේ මාසේ ඔයාවම ආලෝකමත් කරගන්න මාසයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔයා එයාටම එළියක් වෙන මාසයක් බවට පත් වෙනවා. මේ මාසේ ෆයිල් නම්බර් 3 හොයවපු ඔයාට නම් උත්සාහවන්තකමින් කටයුතු කරොත් ඉතාමත් සුබ මාසයක්.
ඔයාට ඔයාගේ කාලේ ගොඩාක් වටින නිසා ඉතාමත් කෙටියෙන් තමයි වීඩියෝ එක කරේ. ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න තවත් කැමති නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක අපි ආයෙත් හම්බෙමු. ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒවා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. පුළුවන් හැම තප්පරේම තවත් කෙනෙක්ගේ මූණට hina වගේ එන්න ඔයා හේතුවක් වෙන්න.